මේ මොන පන්තියද? ET සඳහා මොන පන්තියද? උපකාරක පන්තියනේ. ඇයි ඒකට උපකාරක පන්තිය කියන්නේ? ඒක තියෙන්නේ ඔයාලට උපකාරයක් වෙන්න. උපකාරයක් කරනවා කියන්නේ ඉස්කෝලේ ඉගෙන ගන්නකොට තේරෙන්නේ නැති ඒවා පැහැදිලිව තේරුම් ගන්න තමයි කොහේ එන්නේද? පන්තියේ එන්නේ. ඔයාලට එහෙම සපෝට් එකක් ඕනේ නැත්නම් ඔයාලා සල්ලි දීලා පන්තියෙන්න ඕනේද? ඕනේ. දැන් අපි මොකද කරන්නේ? ඉස්කෝලේට වඩා විස්තරාත්මකව හිමීට තේරෙන්න උගන්වනවා. ඒ ඉඳන් ළමයි සල්ලි දීලා පන්තියෙන්නේ. ඒද්දි තේරුම් නැද්ද කියලා බලන්න අපි කියනවා අත උස්සන්න කියලා. ඒතර උඹලා හිතා ගන්නවා මං අත ඉස්සුවොත් පට්ට මෝඩෙක් කියලා හිතයි. ඒ හින්දා අත උස්සන්න හොඳ නෑ. තේරුම් නැති වුණොත් ඉන්නවා කවදා හරි තේරෙයි කියලා. එන මෝඩයි. ඇයි දැන් අර ලංකාවේ කොහොමත් මේ පුරුද්ද තියෙනවා. ලංකාවේ ජීවත් වෙන්නේ අනුන්ට පේන්න නෙවෙයිද? අනුන්ට පේන්න නේ. ලංකාවේ ගෙවල් හදන්නේ Tamanට කාමර දෙකයි කුස්සියයි සාලේ ඕනේ වුණාට අල්ලපු ගෙදර එකාගේ ගෙදර ලොකුයි නම් අපිට බැරි වුණොත් ලොකු ගෙයක් හදනවා. අල්ලපු ගෙදර එකා ලක්ෂ 10ක් මාසෙට හොයලා තමයි ඒ ගෙදර හදලා තියෙන්නේ. මෙහා පැත්තේ එකා මාසෙට 50000ක් පඩි අරගෙන අර ගෙයට වඩා හොඳ එකක් හදන්න try කරනවා. ඒ කවුරු සතුටු කරන්නද? අනිත් උන් සතුටු කරන්න. කසාද බඳිනකොට වෙඩින් එකක් ගන්නවා නේ. ඒගොල්ල වෙඩින් එක ලොකුවට ගන්නෙ. Taman සතුටු වෙන්නද? නෑ ලෝන් දාලා සතුටු වෙන්නේ නෑනේ තමන්. ලංකාවේ වෙඩින් ගන්න ගොඩාක් උන් ලෝන් දාලානේ. ලෝන් දාන්නේ සතුටෙන්ද? ඊට පස්සේ බන් ණය ගෙවන්න එපේ බැඳපු එකට අවුරුදු 5ක් විතර. ලංකාව විතරයි බැඳලා ණය ගෙවන්නේ. කසාද බැඳපු එකේ ණය ගෙවන එකම රට එකම මිනිස්සු ඉන්න රට මේ. ඇයි අනිත් ඒවුන් සතුටු කරනවා. අඩුමතර මේ බැඳපු ඒවුන් ළමයි හදන්නේ වටේ පිටේ ඒවුන්ට ප්‍රශ්නයක් නොවෙන්න. බැඳලා ටික දවසකට තාම නැද්ද? ඒතර ගෙදර උඩට අපිට කොච්චර ප්‍රශ්න තිබ්බක් කමන්නේ අනිත් අයගේ හිත හදන්න ඉතින්. දැන් හදමු. නේද? දැන් පන්ති ඇවිල්ලා තුඹලත් ඒකමයි කරන්නේ. මොකද්ද? අම්මේ මම්මේ ප්‍රශ්නේ අහන්න හොඳ නෑ. මන් නිකන් චොර වෙයිද දන්නේ නෑ. යකෝ මෙතෙන්ට එන්නේ ප්‍රශ්න අහලා ඉගෙන ගන්න තමයි. උඹලා මෙතන තමන්ගේ අඩුපාඩු ටික හැංගුවොත් කෙලවෙන්නේ කොතනද විභාගෙදී. එදාට අහන් ගන්න බෑ ළමයි. එදාට රිසල්ට් ෂීට් එක නෝටිස් බෝඩ් එකේ දානවනේ. එදාට උඹලා බොරු රිසල්ට් කිව්වට වැඩක් නෑ. ගමේ උන් ගිහිල්ලා ඉස්කෝලේ නෝටිස් බෝඩ් එකේ ෆොටෝත් ගහගෙන ඇවිල්ලා තොපේ රිසල්ට් හොයාගෙන ඉවරයි. මෙතන වැරදුනාට බැරි වුණාට බෑ කියලා කියන්න ලැජ්ජා වෙන්න බය වෙන්න එපා. මෙතන බැරි වෙන්න ඕනේ. මෙතන බැරි වෙලා විභාගයට ගියහම පුළුවන් වෙන්න ඕනේ. උඹලා මෙතන හංගගෙන හිටියොත් කෙලවෙනවා. අර සරල කතාව. අර සමහර ලෙඩ්ඩු මැරෙනවා. සමහර ලෙඩ හංගගෙන ඉඳලා. පස්ස පැත්තේ ගෙඩියක්. දැන් ඕක දොස්තරට පෙන්නලා බෙහෙතක් ගන්න එපේ. ඔය උඹලට තියෙන්නේ ඒ වගේ ඒවා. පෙන්නන්න ලැජ්ජයි. ඕක කවුරු හරි දැනගත්තොත් ලැජ්ජයි. අර ඌ ගෙඩිය ලොකු වෙලා සමහරට ඒකෙන් පිළිකාවක් ඇවිල්ලා මැරිලා යනවා. මැරුණට පස්සේ ඔක්කොම කතා වෙනවා. පස්ස පැත්තේ ගෙඩියක් ඇදිලාලු මැරිලා තියෙන්නේ. නැද්ද කියපන්. උඹලත් කරගන්න යාන් ඒ වගේ වැඩක් මේ. ඊට පස්සේ අහලගන් හතේ මෙවුන් දන්නවා. බලන්නකො හංගගෙන ඉඳලානේ. මෙතන බෑ නම් අත උස්සපන්. මට දිව්‍ය ඥානෙ තිබ්බනම් අර අනුන්ගේ සිත් කියවීමේ ඥානෙ තිබ්බනම් අහන්නේ කියලා දෙනවා. මට ඒක නැති හින්දා අහනවා. තේරුම් නැත්නම් අත උස්සපන් කියලා. බය නැතුව අත උස්සපන්. ළඟ එකා මෝඩෙක් කියලා හිතුවට කමන්නේ ඌ ඊට වඩා. කවදාවත් මං උඹලා මෝඩයෝ කියලා හිතන්නේ ඇයි ඒ? උඹලා වගේ ඉගෙන ගන්න ඉන්නේ සල්ලි දීලා බං ඉගෙන ගන්න ඕනේ හින්දානේ. මං ජීවිතේට හිතන්නේ නැහැ ළමේ කප්පෝ මේක අර වගේ ප්‍රශ්න උතර පට්ට හරකෙද්ද කොයිද එහෙම හිතන්නේ නැහැ. අහලා ඉගෙන ගනින්න. එහෙම කළොත් ඔබ කියා මෝඩ ගෑණි මං. Psych! That's the wrong number!